welcome back to my YouTube channel. අද ඉර පායපු ලස්සන දවසක් නිසා මං උදේම හිතුවා මගේ hair එකට oil apply කරන්න. සාමාන්‍යයෙන් සතියට 2 times වගේ oil apply කරනවා මම. අපේ ගෙදර අය හැමෝම use කරන්නේ homemade oils තමයි. මොකද කඩෙන් ගන්න oils එච්චරම sure එකක් නැති නිසා. මම oil එක apply කරලා 2 hours වගේ ඉඳලා මම නාගත්තා. අද පොඩි වැඩ වගේකට ගෙදරින් එළියට යන්න ඕනි. එහෙනම් අපි ඉක්මනට වැඩ ටික කරගෙන ready වෙලා හම්බෙමු. මට ඕනි කරන බඩු වගේක් ගන්න තිබුණා. ඒ ටික අරගෙන අපි ආවා කන්න. අපිට හැම ලොකු බඩගින්නක් තිබුණේ නැති හින්දා අපි ගත්තා බන් එකක්. මගේ යාළුවෙක් ඉන්නවා, එයාගේ සැලොන් ඕපනින් එකක් තියෙනවා කියලා මට ඉන්වයිට් කරලා තිබුණා. ඉතින් අද ආපු දේවල් වලින් විශේෂම හේතුව තමයි එයාව බලන්න යන්දී මොන හරි ගෙනියන්න ඕනේ, නිකන් යන්න බැහැනේ. ඒක නිසා මං හිතුවා gift box එකක් වගේ දෙයක් දෙනවා කියලා. ඉතින් ඒකට යට ඕනි වෙයි කියලා හිතන චුටි දේවල් ටිකකුත් ගත්තා. කොහොම හරි ප්ලෑන් කරගෙන හිටපු දවසේ නම් යන්න බැරි වුණා අපිට. ඒත් අපි ගියා. ඒ දවසේ වීඩියෝස් උත් ඔයාලට බලන්න පුළුවන්. මේ වීඩියෝ එක දිගටම බලුවත් ඉතින් අපි කාලා ඉක්මනටම ගෙදර එන්න පිටත් වුණා. අපි යද්දී හොඳට ඉර පායලා තිබුණට එද්දි මෙන්න මේ විදිහට තමයි මීදුම ඇවිල්ලා තිබ්බේ. අපි හවස් වෙලා ආවා අපේ තාත්තගේ වගාව බලන්න. තමයි මේවල චූටි ගෙඩි ඇවිල්ලා තියෙන්නේ. මේවා ඉක්මනට ලොකු වෙනවා. ලොකු නම් පෙන්නන්නම්කෝ. මේ ඉන්නේ අපේ ගෙදර හාමුලා දෙන්න. එයාලා අපි කොහේ ගියත් එයාලටත් එන්න ඕනේ අපිත් එක්ක. ඔන්න අදත් අපිත් එක්ක ඇවිල්ලා රවුම් ගහලා දැන් තමයි ගෙදර යන්නේ. ඔන්න සතියයි දවස් 3කට පස්සේ තමයි සැලොන් එකට යන්න අපි දවසක් වෙන් කරගත්තේ. ඉතින් අද ලස්සනට යන්න ඕනේ හින්දා ලස්සන ඇඳුමක් තෝරගත්තා. උදේම රෙඩි වෙන්න පටන් ගත්තා. ඉතින් මොකද රෙඩි වෙන්න පටන් ගත්තාම පැය 3ක්වත් යනවා. අපිට ගොඩක් වෙලාවට කොහේ හරි යනවා නම් කොච්චර කලින් පටන් ගත්තත් අන්තිම මොහොතේ විනාඩි 10ක්වත් පරක්කු වෙනවා. ඒක ඉතින් කෙල්ලොන්ගේ හැටිනේ. ඔයාලගෙත් එහෙම වෙන්න ඇති කියලා මං හිතනවා. ඉතින් මම රෙඩි වෙලා ඉවරයි. පොඩි මේකප් එකකුත් දාගත්තා. සමහර අයට හිතනවා ඇති මම්මෝ මෙයා නම් ගොඩාක් මේකප් දාගෙන ඉන්නේ කියලා. ඇත්තටම මෙහෙම කියන්නේ මේකප් ගැන මොකුත්ම දන්නේ නැති අය කියලා. ඔයාලා මේකප් ගැන චුට්ටක් ඉගෙන ගත්තොත් ඔයාලට තේරෙයි. මම මේකප් ගැන ගොඩාක් දේවල් දන්නේ නැති වුණාට තැනකට යද්දී ඉතින් සිම්පල් මේකප් එකක් දාගන්න මං ඉගෙනගෙන තියෙනවා. එහෙම වෙන එක අපේ පොකට් එකටත් වාසි නැත්තම් හැම දෙයකටම සැලොන්ස් වල දුවන්න වෙනවනේ. මං කියන්නේ ඒක වැරද්දක් නෙවෙයි. ඉතින් සාමාන්‍යයෙන් ඉතින් හැමෝම ගාවම එකම විදිහට වියදම් කරන්න සල්ලි නැහැනේ. ඉතින් එහෙම වෙලාවට චුට්ටක් මේකප් එකක් දාන්න එහෙම ඉගෙන ගන්න එකෙන් අපිට වාසි. ඉතින් මං දැන් එයාට ගත්ත ගිෆ්ට්ස් එක ලස්සනට පැක් කරගන්න තමයි හදන්නේ.
මම මුලින්ම හිතාගෙන හිටියේ gift box එකක් දෙනවා කියලානේ. ඒත් ඉතින් මට gift box එකක් ගන්න බැරි වුණා. ඉතින් තියෙන දේවල් වලින් ලස්සනට පැක් කරලා දෙන්න හිතුවා. මේවා නම් මොනකටද යූස් කරන්න කියලාවත් මට අයිඩියා එකක් නැහැ. ඒ වුණාට ඉතින් සැලොන් කරන කට්ටිය යූස් කරනවා කියලා දන්න හින්දා මම ඉතින් රැන්ඩම්ලි සෙලෙක්ට් කරලා තමයි මේ දේවල් ටික ගත්තේ. සාමාන්‍යයෙන් කාට හරි gift එකක් දෙද්දී එක දෙයක් තියනට වැඩිය දේවල් කීපයක් තියෙද්දී ඒක බලද්දි තාස හිතෙනවනේ. ඉතින් ලොකු දේවල් නැති වුණාට මේ දේවල් එයාට එකින් එක බලද්දි පොඩි හරි සතුටක් එනවනේ කියලා හිතද්දී මට ඉතින් සතුටුයි. මම එයාගේ ගිෆ්ට්ස් වලට මේ ලිප්ස්ටික් සෙට් එකක් දැම්මා. මේක මට හම්බුණ ගිෆ්ට් එකක්. හැබැයි මේකේ තියෙන ගොඩාක් ලයිට් කලර්ස්. මම සාමාන්‍යයෙන් ටිකක් ඩාර්ක් කලර්ස් වලට තමයි ආස. ඒක හින්දා ඒක මට යූස්ෆුල් නැති හින්දා මගේ යාළුවට යූස් වෙයි කියලා හිතලා තමයි එයාට මම මේක දෙන්න හිතුවේ. මොකද එයා සැලොන් එකක් කරන හින්දා ගොඩාක් ෆෙයා බ්‍රයිඩ්ස්ලා එහෙමත් එන්න පුළුවන්. එයාලට ඉතින් ගොඩක් වෙලාවට ලයිට් කලර්ස් එහෙම යූස් වෙනවනේ. ඉතින් මං චූටි නෝට් එකකුත් දැම්මා ගිෆ්ට්ස් වලට. මේවා විතරක් නෙවෙයි තව ගිෆ්ට් එකකුත් එයාට තියෙනවා. ඉන්නකෝ ඔයාලට මම පෙන්නන්නම්. මේක අපේ නාගිගෙන් තමයි එයාට හම්බෙන්නේ. අපේ තියෙනවා බිස්නස් එකක් ෆ්ලවර් බොකෙට්ස්. ඉතින් ඔයාලට ඕනි නම් අපෙන් ඕනිම විදිහේ ඔයාලගේ බජට් එකට හරියන රීසනබල් ප්‍රයිසස් වලට අපෙන් මේ වගේ ලස්සන මොකෙස් ගන්න. මේක නම් gift එකක් දෙන්න තමයි අපි හැදුවේ. මේක හරියම යුනික් ඩිසයින් එක හැදුවේ මේ. එයාට pink shade එකෙන් තමයි අපි මේක හැදුවේ. බලන්නකෝ. මම හිතනවා එයා මේක කැමති වෙයි කියලා. ඉතින් එයාගේ ඉතින් එයාගේ සැලොන් ඕපනින් එක තිබ්බේ දැන් සතියකට දෙකකට කලින් අපිට ඉන්වයිට් කරලා තිබුණාට අපිට යන්න බැරි වුණා. ඉතින් මම එයාට කිව්වා පස්සේ දවසක එන්නම් කියලා. මොකද මට ගොඩාක් මම බිසි වෙලා හිටියේ. ඒ නිසා ඉතින් අද තමයි යන්න හම්බුනේ. දැන් අදත් මම ගොඩක් බිසි වුණාට මම කොහොම හරි අද යනවා කියලා හිතාගත්තා. ඉතින් ටිකක් යන්න තියෙනවා. දුර කියන්නේ ටිකක් දුර යන්න තියෙනවා. අපි එහෙනම් ගිහින් බලමු. අද මම මෙන්න මේ බෑග් එක ගෙනියන්න හිතුවා. මේ අවුට්ෆිට් එකටත් මේක ගැලපෙනවා කියලා හිතන නිසා. දැන් රෙඩි වෙලා ඉවරයි. දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ. යන්න කලින් ෆයිනල් පාර්ට් එක විදිහට හැඩ බැලුවා. ඉතින් හැඩ බලලා ලස්සනයිද කියලා නංගිගෙනුත් අහලා දැන් ඉතින් යන්න තමයි යන්නේ. දැන් අපි යාගේ සැලොන් එක තියෙන ටවුන් එකට ආවා. මේ තියෙන්නේ යාගේ සැලොන් එක යුමි බ්‍රයිඩ්ස්. දියතලාව ටවුන් එකේ තමයි මේක තියෙන්නේ. සැලොන් එක නම් හරිම ලස්සනයි. මම ඒකේ ක්ලිප්ස් ටිකක් ගත්තා. සැලොන් එකේ මම ආසම පාට් එකක් තිබ්බා. ඒක හරිම ලස්සනට එයා හදාගෙන තිබුණා. මෙන්න මේක තමයි. එතන හරිම ලස්සනයි. සැලොන් එකට ආපු එකේ අයිබ්‍රෝස් හදාගෙන යන්න හිතුවා. ඉතින් මම මේ අයිබ්‍රෝස් හදන ගමන් තමයි ඉන්නේ. අයිබ්‍රෝස් ගලවද්දි ස්පෙෂල්ම පාර්ට් එක තමයි මට චුට්ටක්වත් රිදුනේ නැහැ. සාමාන්‍යයෙන් මට ගොඩක් රිදෙනවා අයිබ්‍රෝස් එහෙම ගලවද්දි. අද මට චුට්ටක්වත් රිදුන්නේ නැහැ. අයිබ්‍රෝස් දෙක ලස්සනට හදලා දුන්නා එයා. ඉතින් කාට හරි රිදෙන්නේ නැතුව අයිබ්‍රෝස් හදා ගන්න ඕන නම් එයාගේ සැලොන් එකට යන්න.
ඉතින් ඔහොම ඉද්දී එයාට ක්ලයන්ට් කෙනෙක් ආවා. ඉතින් එයාගේ වැඩේ ඉවර කරනකම් අපිට එයා කන්න බොන්න දේවල් ටිකක් ගෙන දුන්නා. එයාගේ ක්ලයන්ට් ගියාට පස්සේ අපි තුන් දෙනා සෑන්ඩ්විච් කෑවා. වෙලා අපි නංගිටත් අයිබ්‍රෝස් දෙක හදාගන්න ඕනි කිව්වා. මොකද මම රිදුනේ නැහැ කිව්වහම එයාටත් එයාගේ අයිබ්‍රෝස් දෙක හදාගන්න ඕනි වුණා. ෆයිනලි එයාගේ ගිෆ්ට්ස් ටික බැලුවා. මම හිතනවා එයා ඊවට කැමති වෙන්න ඇති කියලා. ඉතින් guys ඔයාලා මේ වෙනකන් මගේ vlog එක බැලුවා නම් ගොඩක් thank you. ඒ වගේම subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න. ඉතින් මෙතනින් මගේ vlog එක ඉවර කරනවා. අලුත් vlogකින් අපි ඉක්මනටම හම්බෙමු. එහෙනම් පරිස්සමින් සතුටින් ඉන්න. Bye guys.